ඒ සුගති රැකවරණේ කියන්නේ දෙවියන් අතර ඉපදීමේ වාසි ටිකක් තියෙනවා. එකක් තමයි මහා මුගලන් මහරහතන් වහන්සේ ළඟ දෙවිවරු කියනවා සෝවාන් වෙච්ච දෙවිවරු දිව්‍ය ලෝකේ ඉන්නවා කියනවා දිව්‍ය ලෝක 6 ගණන් කරන්නවත් බැරි තරම්. ඒ නිසා යාට දෙවියන් අතර ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඊළඟ එක තමයි ධාතු පරිනිර්වාණ අවස්ථාවේ ඒ ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන්න කලින් සම්බුදු සිරුර මවාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයෙන් අසංකේයයක් දෙවරු මඟපල් ලබනවා කියන්නේ. ඔය තමයි ඊළඟට ලැබෙන අවස්ථාව. ඊළඟ එක තමයි පසේ බුදුවරුන්ගේ යුගයේ පැමිණෙනවා. ඒ පසේ බුදුවරුන්ට අප උපස්ථාන කළ පින්පුරවහ ගැනීමේ අවස්ථාව. ඊළඟ තමයි මෛත්‍රී බුදුසසුනේ පිරිසරණ ලබා ගැනීමේ අවස්ථාව. ඒක වෙන්නේ මෙතනින් පල්ලහැට වැටුණොත් නෙවෙයි මෙතනින් උඩට ගියොත්.